කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද මම හදන්න යන්නේ බුඛාරි රයිස්. ඉතින් ඔයාලටත් මේක හදලා බලන්න පුළුවන්. මේක අරාබිකෑමක්. මෙන්න මේ විදිහට ඔයිල් ටිකක් දාලා බීලුණු ගෙඩියක් කපලා දාලා මෙන්න මේ විදිහට තෙලේ වැද ගන්නවා. මේක සාමාන්‍ය ගානට ලුණු ටික මැලවිගෙන එනකොට සුදු ලුණු ටිකක් එකතු කරනවා. මෙතනදී ඔයාලා ඉඟුරුයි සුදු ලුණුයි තලල එකතු කරන්න පුළුවන් නම් හොඳයි. මට ඉඟුරු තිබුණේ නෑ. මේ වේලිච්ච ඉඟුරු තිබුණේ. ඒ නිසා ඒක තලා ගන්න බැරි නිසා මම මෙන්න මේ විදියට එකතු කරා. ඒක හයියයි ටිකක්. ඊළඟට ඔයාලට දැක්කනේ මම කරාබු නැටි එන සාල්. ඊට පස්සේ බී ලීෆ් 3-4ක් එකතු කරා. ඊට පස්සේ මෙන්න මෙදිර හොඳට කලවම් කරලා මම තක්කාලි බෑයක් විතර ප්‍රමාණයක් එකතු කරා. ඔයාලත් මේක හදලා බලන්න. අරාබි ගෙවල් වල කැමති වෙයි මේකට. ඊළඟට දිග හැඩයට කපාගත්ත කැරට් ග්‍රෑම් 50ක් 60ක් විතර වගේ එකතු කරගත්තා. ඊළඟට තක්කාලි ගෙඩියක යුෂ එකතු කරගත්තා. අම්බරල ඉවර වෙලා ඒකත් මේ විදියට හොඳට මික්ස් කරගන්න. ඊළඟට ටොමාටෝ සෝස් ටිකක් එකතු කරගන්නවා. මේක හදන්න එච්චර වෙලා යන්නේ නැහැ. ඉක්මනින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න. ඉතින් මේ බුඛාරි රයිස් එක හදාගන්න ගොඩාක් 3-5 ಜಾති දාන්නේ නැහැ. මේ තියෙන්නේ කහ කුඩු, ලුණු කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු ටිකක් තමයි මම ඒ එකතු කරේ. රස අනුව ලුණු එකතු කරන්න අමතක කරන්න එපා. මම චිකන් කිලෝ එකක් විතර ගන්නවා මේ බුඛාරි රයිස් එක හදන්න. ඒ වගේම හාල් ග්‍රෑම් 500ක් වගේ තමයි මම ගත්තේ. මම සෝදලා පිරිසිදු කරලා හැම ඉවත් කරපු චිකන් ටිකක් මෙන්න මේ විදිහට එකතු කරා. ඒ වගේම තමයි ළමයි මට ඔයාලට කියන්න තියෙන්නේ මේවට අපි කිස්මස් ඒ කියන්නේ මුද්දරක් පලං ග්‍රෑම් 50ක් විතර තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන. අනිවාර්යයෙන්ම මුද්දරක් පලං මේ බුඛාරි රයිස් එකට අවශ්‍යයි. මම හිතුවා තියනවා කියලා ගෙයි. හැබැයි බලනකොට නෑ. ඉතින් මං හදන්න ලෑස්ති කරපු නිසා කරන්න දෙයක් නෑ. මම මේක මුද්දරම් පලං නැතුව හැදුවා. අපේ ළමයි නම් මුද්දරම් පලං කන්නේත් නෑ. ඒ වුණාට මේක බුඛාරි රයිස් කියන්නේ අනිවාර්යයෙන්ම මුද්දරම් පලං දාන්න ඕන දෙයක්. ඊළඟට මෙන්න මේ විදිහට මම වහලා තියලා ඉවරලා තමයි ටිකක් වෙලා විනාඩි 5-6ක් උණු වතුර එකතු කරේ. මොකද මස් ටික හොඳට තෙලේ ටිකක් බැදෙන්න දීලා තමයි මම උණු වතුර එකතු කරේ. මස් එක වැහෙන ප්‍රමාණයට. ඉතින් මේක විනාඩි 40ක් විතර තැම්බෙන්න තියලා පැය භාගයක් විතර තැම්බෙන්න තියලා තමයි දැන් මම මේ චිකන් ටික ඉවත් කරගන්නේ. අපි මේ චිකන් වතුර එක පෙරාගන්නේ නෑ. චිකන් ටික ඉවත් කරගන්නවා විතරයි. චිකන් ටික තැම්බුණාට පස්සේ ඒක ඉවත් කරගන්න. ඊට පස්සේ මම සෝදලා පිරිසිදු කරගත්ත රයිස් ටික එකතු කරගත්තා. ඊළඟට අපි අයින් කරගත්ත චිකන් ටික oven එකට දාලා තෙල් ටිකක් දාලා බැදෙන්න අරින්න. මම oven එකට නෙමෙයි දැම්මේ අර අලබදින මැෂින් එකට. දැන් රයිස් එක හරියාගෙන එන්නේ. මේ තියෙන මම බැදගත්ත චිකන් ටික. ඔයාලා මේ අනිවාර්යෙන් oven එකට දාලා බැදගන්න. මොකද අරකට දැම්මම ටිකක් හයි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට රයිස් එක මම හදාගත්තා.